හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද එන්න අපි මෙන්න මේ විදියට රසම රස බීට්රූට් කරි එකක් හදන්න. හරි ඊට පස්සේ අපි වෙනද වගේම අපේ තාච්චියක් ලිපේ තියාගෙන ඊට පස්සේ ඒකට තෙල් ටිකක් දාලා සුදු ලුණු කරපිංචා හොඳට තෙලේ තෙම්පරාදු වෙන්න අපි ටිකක් වෙලා තියාගන්නවා. ඊට පස්සේ අපි හීනට කපා ගනිමු අපේ ලස්සන පාට මෙන්න මේ විදිහේ බීට්රූට් ටික අපි ඒ තෙල් එකට දාගෙන මම අද මේකට අලත් ඒ විදිහටම දාගන්නවා. ඉතින් අද අපි හදන්නේ බීට්රූට් සහ අල තෙම්පරාදුවක් තමයි. ඉතින් මේක හරිම රසට හදාගන්න පුළුවන්. ඔයාලත් මෙන්න මේ විදිහට try කරලා බලුවොත් ඊට පස්සේ මම ඒකට හොඳට පොඩියට කපා ගනිපු රටලුණු ගෙඩියක විතර ප්‍රමාණයක් මම මෙන්න මේකට දාගන්නවා. ඊට පස්සේ අමු මිරිස් කරල් දෙකකුත් මම මේකට දාගත්තා. ඊට පස්සේ මම දාගන්නවා මිරිස් කුඩු ස්වල්පයක්, ගම්මිරිස්. ඒ විදිහටම තමයි ප්‍රමාණය බලලා ඔයාලට ලුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ 3-5 කුඩු ටිකකුත් දාගෙන අපි මේක හොඳට මෙන්න මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක ටිකක් මෙන්න මේ විදිහට තෙලේ තැම්බෙන්න තියලා ඊට පස්සේ නැතෝම බැරි උළුවහල් හැන්දකුත් මම මගේ කෑම එකට දාගෙන ආයෙ ටිකක් කවලම් කරගන්නවා. ඉතින් ඊට පස්සේ හොඳ උකු පොල් කිරිමිටක් අරගෙන මම මගේ රතුවල කරියට මෙන්න මේ විදිහට දාගෙන ආයෙ හොඳට ටිකක් මද ගින්නේ මම මේක තම්බ ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මෙන්න මේ රෙසිපි එක try කරලා බලන්න. අනිවාර්යෙන්ම රතුවල කන්නේ නැති කට්ටියත් මේ විදිහට ඉවුවොත් අනිවාර්යෙන්ම කනවා. මොකද ගොඩක් රසයි මේ විදිහට බීට්රූට් එකක් තෙම්පරාදු කරගත්තම. ඔයාලටත් ඉතින් පුළුවන් මේ වගේ රෙසිපි try කරලා බලන්න නම් මගේ YouTube channel එක subscribe කරගෙනම යන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. පරිස්සමෙන් ඉන්න.